ආයබෝ වේවා ටොනික් සිනමා YouTube channel එකෙන් ඔන්න අද ඔයාලට සුපිරිම ගණනේ TV series එකක් අරගෙන තමයි ආවේ. මේක නම් මිස් කරගන්න එපා. ඔයා වෙනම ලෝකයකට මේ series එකේ අවසානයේදී අනිවාර්යයෙන්ම එක් කරගෙන යයි. එහෙනම් ඉතින් අපි යමුකෝ මේ series එක මොන වගේ දේවල් සම්බන්ධවද කියලා බලන්න. භෞතික විද්‍යා නියමයන්ට අනුව ඔයාලා ඇත්තටම දෙවියන්ව විශ්වාස කරනවද? එහෙමත් නැත්නම් දෙවියන් ඇත්තටම ඉන්නවා කියලාද ඔයාලා හිතන්නේ? ඒ වගේම අපිට වඩා සෑහෙන තාක්ෂණයක් අතින් දියුණු පිටසක්වල ජීවීන් කියලා જાතියක් ඇත්තටම ඉන්නවද? ඉන්නවා නම් එයාලගේ පෙනුම මොන වගේ තියේවිද? සමහර කට්ටිය නම් කියනවා එයාලා කොළපාට පොඩි ජීවීන් වෙන්නේ නැති කියලා. ඔන්න ඔය වගේ දේවල් ලෝකේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නනේ. අන්න ඔය වටා ගෙතුණු ට්‍රිල් එකේ බලන්න පුළුවන් අති සුපිරිම ගන්නේ TV series එක තමයි ඉතින් මේක. ඒකේ නම තමයි ඔයාලා දැන්ටමත් දන්නවා tree body problem. දැන් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි tree body. එහෙමත් නැත්නම් මේ බොඩි තුනක් ගැන කියවෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඔය සම්බන්ධව මම මේ වෙලාවේදී පැහැදිලි කරලා දුන්නොත් එහෙම ඔයාලට මේ සීරීස් එකේ තියෙන කුතුහලය නැති වෙලා යනවා. ඒ නිසා මේ සීරීස් එක ගැන තියෙන ප්‍රශ්න ලස්සනට කොනකින් විසඳගෙන යන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම මේ සීරීස් එක 2025 අප්‍රේල් 7 වන අද දිනේ වෙනකන් තාමත් කවුරුත් රිවිව් එකක් විදියට ගෙනල්ලා නැහැ. ඒ නිසා මං හිතුවා TV සීරීස් එක රිවිව් එකක් විදියට ගේන්න. හරි ඔය මම දැන් කියෙව්වා. දැන් එහෙනම් අපි යමු සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක වෙන කවුන්ට්ඩවුන් කතාව පැත්තට. මේ ටොනික් සිනමා එදදාස් 966 බීජින් නුවර විශ්වවිද්‍යාලයක වන අරගලයකින් තමයි පළවෙනි එපිසෝඩ් එක ආරම්භ වෙන්නේ. ඒවකට හිටපු ප්‍රබල භෞතික විද්‍යාඥයන් විසින් විවිධ මත ඉදිරිපත් කළා තියෙනවා. එයින් ප්‍රධාන මතයන් විදිහට මහ පිපිරුම් වාදය, ලෝකයේ නිර්මාණය පිළිබඳව සහ සාපේක්ෂතාවාදය පිළිබඳව ඉදිරිපත් කළ තියෙන මත විශේෂ වෙනවා. ඔය විද්‍යාව විසින් පැහැදිලි කරනු ලැබූ මතයන්ට එරෙහිව විප්ලවවාදීන් විසින් දෙවියන් මුල් කරගෙන විද්‍යාඥයන්ට එරෙහිව නැගී සිටීමක් තමයි මේ පෙන්눔 කරන්නේ. ওই විද්‍යාඥයන් අතරේ කැපී පෙනෙන චරිතයක් විදිහට යේ සෙටායිව හඳුන්වන්න පුළුවන්. ඔහුගේ ප්‍රබල දාර්ශනික මතයක් විදිහට භෞතික විද්‍යාවට අනුව දෙවියන් කියලා කියන්නේ මිත්‍යාව කියලා තමයි එයා නම් කියන්නේ. එතකොට අරගලකාරීන් විදිහට ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. අරගලකාරීන් විදිහට ඉන්න සාමාන්‍ය මිනිස්සු නම් විද්‍යාඥයන්ගේ මේ මතය ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. එයාලා විශ්වාස කරන්නේ නම් දෙවියන් තමයි මේ ලෝකේ මවලා තියෙන්නේ කියලා. දෙවියන් අදහන જાතියක් විදිහට සාමාන්‍ය මිනිස්සු මේ වෙලාවේ කරන්නේ සාමාන්‍ය මිනිස්සු අදහන දෙවියන්ට මේ විද්‍යාඥයන් විසින් අගෞරව කරනවා කියලා විද්‍යාඥයන්ට හොඳටම පහර දෙන එක. ඒ අතර යේ වෙන්ජිගේ තාත්තා එවකට ඉන්න ප්‍රබල භෞතික විද්‍යාඥයෙක්. එයා තමයි මං කලින් කිව්ව යේ සෙටයි කියන්නේ. ඉතින් ඒ වෙන්ජිගේ ඇස් ඉස්සරහම අමානුෂික ලෙස ඒ වෙන්ජිගේ තාත්තට පහර දීලම මෙයාලා ඝාතනය කරනවා. ඒ විතරක් නම් කමන්නේ නැහැ කියමුකෝ. ඒලා ඒ වෙන්ජිගේ අම්මත් හිටගන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්ත. එයා දෙවියන්ව සෑහෙන්න විශ්වාස කරනවා. එහෙමත් නැත්නම් මෙයා හිතන්නේ මෙයාවත් ඝාතනය කරයි කියලා. ඔය වෙලාවේදී තමන්ගේ තාත්තා මරපු දුකට මේ හැම වගේම පරිගන්නවා වගේ ඒ වෙන්ජිගේ මුනේ බැල්මකින් තමයි Tree Body Problem series එකේ ආරම්භය. කතාවේ ප්‍රේම එක අපි එක්කන් යනවා කතාවේ වර්තමානයේ වන 2024 වර්ෂයේ ලන්ඩන් වලට. වර්තමානයේදීත් ප්‍රබල විද්‍යාඥයන්ගේ සියදිවි නසා ගැනීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ තමයි ડોક્ટર සගීක් මොහමඩ්ගේ සියදිවි නසා ගැනීම. පේන විදිහට නම් මේක සාමාන්‍ය සියදිවි නසා ගැනීමකට එහා කිය අභිරහස් මරණයක්. මොකද ડોક્ટર සගීක්ගේ සියදිවි නසා ගැනීමට පෙර ආතුව ඔහු ගෙදර පිටියේ ටයිම් කැල්කියුලේෂන් එකක් ලේ වලින් සටහන් කරලා තියෙනවා. ඒ වගේම ඔහු සියදිවි නසාගෙන තියෙන්නේ තමන්ගේ ඇස් දෙකටම පිහකින් යනගෙන. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රැක්ටිකල් ඇක්සලරේටර් එකේදී සෝල් සහ තවත් භෞතික විද්‍යාඥයන්ගේ කතාබහක් තමයි යන්නේ. කතාබහේ විස්තර වෙන විදිහට එයාලා හොයාගෙන තියෙනවා අවුරුදු 60ක් තිස්සේ තිබ්බ හැම භෞතික විද්‍යා න්‍යායකටම පරස්පර විරෝධී දෙයක්. ඒ මොකක්ද කියලා සීරීස් එකේ අවසානයේදී ඔයාලට අනිවාර්යයෙන්ම පැහැදිලි වෙයි. ඒත් එක මේ විද්‍යාඥවරිය සෝල්ගෙන් අහනවා ඔයා දෙවියන්ව විශ්වාස කරනවද? ඒ වෙලාවේ සෝල්ගේ පිළිතුර වෙන්නේ භෞතික විද්‍යා නියම වලට අනුව ගත්තොත් නම් මම දෙවියන්ව විශ්වාස කරන්නේ නැහැ කියලා. දැන් විද්‍යාඥවරිය කරබාගෙන යන්නේ මෙන්න මේ තැනට. මේ තැනදී විද්‍යාඥවරිය අපිට තවත් කුතුහලයක් ඉතුරු කරමින් සියදිවි නසා ගන්නවා. මේ ඉන්න අය භෞතික විද්‍යාඥයන් තමයි. මේ කෙනා ගැන කිව්වොත් ඇය ස්වයං එකලස් වෙන කෘත්‍රිම බහුවයක නැනෝතන්තු නිර්මාණය කරන කෙනෙක්. එතකොට එයාගේ නම වෙන්නේ ඔගී. ඒ වගේම මෑ ගැන කිව්වොත් න්‍යායාත්මක භෞතිකවේදීන්ගේ සංගමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙක් විදිහට තමයි මෙයා ක්‍රියා කරන්නේ. ඒ වගේම ඇයගේ නම වෙන්නේ ජින්. ඔය අතරේ ඔගීට අමුතු දෙයක් පේන්න ගන්නවා. ඒත් එක්කම සෝල් ඔගීට එවලා තියෙනවා සෝල්ගේ අර විශේෂ පර්යේෂණය. විද්‍යාඥයන් හැටියට මෙයාලටත් හිතා ගන්න බැරි වෙනවා ඒ අමුතු දේ මොකක්ද කියලා. මොකද ඒක සම්පූර්ණ විද්‍යාවට පරස්පර විරෝධී දෙයක් නිසා. දැන් ඔගීට දෙවෙනි වතාවටත් අර අමුතු දිලිසෙන චලන පේන්න ගන්නවා.
ඒ වගේම ඔහුගේ මේ චලන වෙනත් කිසිම කෙනෙක්ට පේන්නේ නැහැ. ඒත් එක මේ චලන එකතු වෙලා විශේෂ ටයිම් කැල්කියුලේෂන් එකක් හැදෙන්නේ ඒ වෙලාවේදී තමයි. ඒ වගේම මේ වෙලාවේදීම තමයි මෙයාලට ආරංචි වෙන්නේ වේරායේගේ. එහෙමත් නැත්නම් මම කලින් පැහැදිලි කරපු විද්‍යාඥවරයෙකුගේ සියදිවි නසා ගැනීම. තවත් විදිහකට කෙනෙක් මේ අద్భుත සියදිවි නසා ගැනීම ගැන රහසේම අන්තිම කරමින් ඉන්නවා. ඒ වගේම මේ වෙනකොට ප්‍රබල විද්‍යාඥවරුන්ගෙන් කීප දෙනෙක් තමයි ජීවතුන් අතර ඉන්නේ. ඉන් ප්‍රධානීන් විදිහට ජින්, ඔකි, විල්, ජැක්, සෝල් හඳුන්වන්න පුළුවන්. දැන් වේරායගේ ෆිල්මරල් එකට තමයි මෙයාලා යන්න ලෑස්ති වෙන්නේ. ඔය අතරේ ඔකීට පේන ටයිම් කැල්කියුලේෂන් එක තව තවත් ලඟ වෙන ගමන් තමයි තියෙන්නේ. වේරායගේ ෆිල්මරල් එක අතරතුර සීරියස් එකේ විශේෂ කෙනෙක් ෆිල්මරල් එකට සහභාගී වෙනවා. සහභාගී වෙලා ටික වෙලාවක් වේරායගේ අම්මා දිහාත් බලලා කිසි කෙනෙක් එක්ක කතා බහක් නැතුව මෙතනින් පිටත් වෙලා යනවා. ඔගීගේ ටයිම් කැල්කියුලේෂන් එක තව තවත් ලඟ වෙනවා වගේම මේක නවාට මතක ඇතිනේ. ඉතින් ඒක නම් ෆිල්ම් එකකට සහභාගී වුණ සියලු අයවලුන්ගේ ප්‍රධාන වශයෙන් විද්‍යාඥයන්ගේ ෆොටෝස් එකතු කරනවා. ඔහුගේ කැමරාවට හසු වන විශේෂ කෙනෙක් තමයි මේ. මේ නිසා ඔහු තීරණය කරනවා දිගටම මෙයාව ෆලෝ කරන්න. පස්සේ ඔහු පිටත් වෙන්නේ ඔහුටම විශේෂ වුණු හෙලිකොප්ටර් එකක. වේරායගේ ළඟ අවසානයේ හිටියේ සෝල්නේ. දැන් සෝල් අනෙක් විද්‍යාඥයන්ට කියන්නේ වේරාය මැරෙන්න මොහොතක් තියලා එයා මගෙන් ඇහුවා ඔයා දෙවියන්ව විශ්වාස කරනවද කියලා. මම නම් කිව්වේ නැහැ කියලා. මොකද විද්‍යාවට අනුව ඔයාලත් දන්නවනේ එහෙම දෙයක් වෙන්න බෑ කියලා. ඒ වගේම වේරායේ ඒ වෙනකොට විකිරණ සම්බන්ධ ව්‍යාපෘතියක් වැඩි දිනු කරන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. නමුත් ඔය කතාබහේදී ඔගී නම් ඉන්නේ වෙනම ලෝකයක. අනෙක් අය කතාබහට ඇහුම්කන් දෙන්නේ නැතුව එයා යාට පේන ටයිම් කැල්කියුලේෂන් එක ගැන තමයි මේ වෙලාවෙත් හිත ඉන්නේ. මේ වෙනකොට ඔගීත් එයාගේ නැනෝ තාක්ෂණික පර්යේෂණ ආයතනය තව තවත් වැඩි දියුණු කරන ගමන් ඉන්නවා කියලා තමයි ඇය කියන්නේ. ටයිම් කැල්කියුලේෂන් එක ගැන කලබලෙන් ඉන්න ඇය මට පොඩ්ඩක් තනියම ඉන්න ඕනේ කියලා මෙතනින් යනවා. ඇය යන්නේ තනියම සිගරට් එකක් එහෙම පත්තු කරගෙන පාඩුවේ ඉන්න. ඒත් ඇයට සිගරට් එක පත්තු කරගන්න නම් බැරි වෙනවා. ටික වෙලාවකින් ඔගීට උදව්වක් වශයෙන් සිගරට් එක පත්තු කරලා දෙන්න නාඳුනන කෙල්ලෙක් එනවා. ඔන්න ඔය කෙල්ලව සීරියස් එකේ මතක තියාගන්න කියලා මං ඔයාලගේ ඉල්ලනවා. මේ කෙල්ල ඔගීට කියනවා මේ කෙලවුණු ලෝකේ මිනිහෙක් කියලා ඉන්න එක ලේසි නෑ නේද? මට ඔයාලට දැනෙන දේ තේරෙනවා. දෙවියන් ළඟා වෙන වීදි තියෙනවා. දැන් ඔගී නම් බලන්න මේ මොනවද මේ මෙයා කියන්නේ කියලා. ඒත් හැබැයි ඊට පස්සේ ඇය අහනවා ඔයාගේ කාලගණනේ කොච්චර දුරට ඉවරද කියලා. ඔගීට දැන් හිතාගන්න බෑ මෑ කොහොමද ඒක දැනගත්තේ කියලා. ඔගී පුදුමයෙන් ඇය දිහා බලාගෙන ඉද්දී ඇය කියනවා ඔයාලට තව කොච්චර වෙලාවක් ඉතුරු වෙලා තියෙනවද? ඔයාලට ඒක නවත්තන්න ලේසි. ඔයා කරන්න ඕනේ ඔයාගේ වැඩවලට තිතත් තියන්න. වෙන අලුත් නැනෝ තන්තු හදන්න එපා. ඔයාගේ පරීක්ෂණාගාරේ වහලා දාන්න කියලා තමයි එයා නම් කියන්නේ. දැන් ඔගී මෑ කවුද කියලා ඇහුවත් ඇය කියනවා මම මෙහෙම කියන්නම්කෝ. හෙට හරියටම මධ්‍යම රාත්‍රියට එළියට ගිහින් අහස දිහා බලන්න. විශ්වයට කවදා හරි ඇහැක් ගහලා තියෙනවද? ඔහොම කියපු මේ කෙල්ල ඔගීට මේ බොක්ස් එකක් දීලා ඔයාට ඕක බින්දුව කරගන්න ඕනේ නැහැ කියලා මෙතනින් යන්න යනවා. මේ නිසා ඔගීට ඇයගෙන් ඒ සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් අහන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම ඔගීට හිතා ගන්නත් බැහැ මේ මොකද්ද කියලාත්. ඔගේ කාලගණනේ තව තවත් ලඟ වෙනවා. ඔගීට මොනව කරන්නත් තව ඉතුරු වෙලා තියෙන්නේ එක දවසකුත් පැය 15කගේ පොඩි කාලයක් තමයි. ඒත් එකම කතාවේ ප්‍රේම එක අපි එක් කරගෙන යන්නේ 1967 චයිනාවල ඉන මොංගෝලියා වලට. මේ තැනදී නම් අපිට පෙන්වන්නේ කම්කරුටියා වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඔයාලට මතකද මේ කෙල්ලව? මේ කෙල්ලව නම් අනිවාර්යෙන් මතක තියෙන්න ඕනි. මොකද මම සීරියස් එකේ පටන් ගද්දිම කිව්වේ 1966 පීජින් නෝරුණු අරගලය. ඒ අරගලයෙන් මේ ගියානේ යේ සෙටයි කියලා කෙනෙක්. ඒ යේ සෙටයිගේ දුව වෙච්ච යේ වෙන්ජියේ තමයි මේ ඉන්නේ. එතකොට දැන් අවුරුද්දක් ගත වෙලා. ඒ වගේම මේන තරුණයා ගැනත් මම ඔයාලට පස්සේ විග්‍රහයක් දෙන්නම්. එතකම මතක තියාගෙන ඉන්න. මෙයාගේ නම තමයි බායි. බායි දැන් යේ වෙන්ජියට කියන්නේ මම අතනට නැගලා බැලුවා. ඒ ගේට්ටුව පිටිපස්සේ වෙන දේ ගැන කවුරුවත් දන්නේ නැහැ. ඒ තැනට ලං වෙන හැම දෙයක්ම අමුතු වෙනවා. එතන වැඩ කරන සොල්දාදුවන්ගේ කේස් වැටිලා ගිහින් පැහැදිලිව ඒකෙන් කාලගුණේ කලමවනවා. ඒ නිසා සතුන් අමුතු ශබ්ද පිට කරනවා. එහෙම තමයි බායි නම් කියන්නේ. ඒ වගේම මේ වෙලාවේදී බායි ඒ වෙන්ජියට පොතක් දෙනවා. ඒ පොතේ නම තමයි සයිලන්ට් ස්ප්‍රින්ග් කියලා නවලයක් වගේ ඉංග්‍රීසි පොතක්. බායි කියන විදිහට නම් මේ පොතේ තියෙන්නේ ඒක හරියට අපි මෙහෙන් ගියාම හමු වෙන අනාගතය ගැන කියවෙනවා වගේ පොතක් කියලා. එදා දවසේ රාත්‍රියේදී සයිලන්ට් ස්ප්‍රින්ග් කියන මේ පොත යේ වෙන්ජිය කියවන්න තීරණය කරනවා. පහුවෙනිදා උදේ සුපුරුදු පරිදි මෙයාලා වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ බායි සහ යේ වෙන්ජියේ තනියම ගස් අතරින් යනවා. හරියට මෙයාලා දෙන්න අතර ආදර සම්බන්ධයක් පටන් ගත්තා වගේ තමයි මෙතනදී අපිට පෙන්වන්නේ. ඉතින් දැන් ඉඳා රෑත් උදා වෙලා දැන් අපිට හරියටම කන්ෆර්ම් මෙයාලා දෙන්න අතර ආදරයක් පටන්ගෙන තමයි තියෙන්නේ කියලා. ඔහොම කාලය ගත වෙලා පහුවෙනිදා දවසක බායි දුන්න ඉංග්‍රීසි බුක් එක යේ වෙන්ජිය යටින් නැති වෙලා තියෙනවා. දැන් යේ වෙන්ජිය ගොඩක් කලබලෙන් ඒ පොත හොයද්දී මෙතනට එනවා මෙයාලගේ වැඩ බලන හමුදා නිලධාරීන්. හමුදා නිලධාරීන් එක්ක මෙතනට බායිත් එනවා. කොහොම හරි හමුදා නිලධාරීන් හොයාගෙන තියෙනවා යේ වෙන්ජිය හංගන් හිටපු මේ පොත. මෙතන ලොකුම ප්‍රශ්නේ වෙන්නේ ඒ පොත ඉංග්‍රීසි වලින් ලියලා තියෙන එක. මොකද යේ වෙන්ජියට ඉංග්‍රීසි කතා කරන්න ඒ වගේම කියවන්න තහනම්. දැන් මේ නිලධාරීන් අහනවා යේ වෙන්ජියකින් ඒ පොත දුන්නේ කවුද කියලා. ඒත් ඉතින් කොහොම ඇහුවා යේ වෙන්ජිය නම් කියන්නේ නැහැ මේ පොත එයාට දුන්නේ බායි කියලා. ඒ නිසා ඒව සිරගත කරන්න මූලස්ථානයට යවනවා. දැන් යේ වෙන්ජි මූලස්ථානයේ සිරගත කරලා ඉන්න විදිය තමයි මේ තියෙන්නේ.
පේන විදියට නම් ගොඩ කාලයකට පස්සේ තමයි කෙනෙක් යේවෙන්ජිගෙන් ප්‍රශ්න කරන්න එන්නේ. ප්‍රශ්න කිරීමකටත් වැඩිය යේවෙන්ජිට දෙයක් කියන්න තමයි මෙයා එල්ල තින්නේ. ඇයි කියන්නේ? ඔයා තමයි අවනම්බුලත් යේ සෙටාගේ දුව. ඒ වගේම එයාගේ දක්ෂතම ශිෂ්‍යයා. මට ඕනේ ඔයාගේ හැකියාවන් මෙහෙම නිකරුණේ අපතේ නොයවන්න. ඔයාලට තියෙන මේ කොලේ අස්සම් කරලා දේශපාලන පන්තිකට යන්න. එතකොට ඔයාලට ආපහු ඉදිකිරීම බලකායට සම්බන්ධ වෙන්න අවසර ලැබෙයි කියලා. ඒත් ඒ කොලේ ලියලා තියෙන දේ බලපු යේවෙන්ජි තේරුම් ගන්නවා මම බොරු කියන්නේ කියලත් ඒ ලිපියේ තියෙන ප්‍රබල විද්‍යාඥයන්ට එරෙහිව නැගී සිටීම සම්බන්ධ කරුණු කියලත්. ඒ නිසා යේවෙන්ජි කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ මේ ලියවිල්ල අත්සන් කරන්න. මේ නිසා මම කරන්නේ අර සීතලේ ඉන්න යේවෙන්ජිගේ ඔළුවට තවත් සීතල වතුර බාල්දියක් හලලා මුරන්නු කෙල්ලෙක් කියලා මෙතනින් යන එක. ඊට පස්සේ දවසක යේවෙන්ජිව නැවතත් නිලධාරීන් එක් කරගෙන යනවා. කලින් වැඩ කරපු තැනදී එයාලා දැකලා විතරක් තිබ්බ රතු වෙරළ කඳවුරට. යේවෙන්ජි ලියලා තියෙන පොතක් මෙයාලා හොයාගෙන තියෙනවා. ඒ පොත පුළුල් විය හැකියාවන් සූර්ය විකිරණ කලාපයේ සහ එහි පරාවර්තන ලක්ෂයන් තුළ අවදි සීමාවන් පැවතීමේ විය හැකියාවන් පිළිබඳ සංකීර්ණ කරුණු ඇතුළත් පොතක්. මේ නිසා යේවෙන්ජිගේ හැකියාවන් රතු වෙරළ කඳවුරට ගොඩක් අවශ්‍යයිලු. ඉතින් ඒ නිසා මෙයාලා තීරණය කළා තියෙනවා සිරගෙදර නැතුව රතු වෙරළ කඳවුරේ තීම ඇයව පුනරුත්ථාපනය කරන්න. හැබැයි යේවෙන්ජියට මෙතනදී ලොකු රිස්ක් එකක් තියෙනවා. මොකද මේක ඇතුළට ගියොත් ජීවිතේට ආයෙ එළියට යන්න නම් හම්බෙන්නේ නැහැලු. හැබැයි යේවෙන්ජි කියනවා මගේ ඊතර ජීවිත කාලෙම මම මේක ඇතුළේ ගත කරනවා කියලා. දැන් කතාව ලන්ඩන් වලට. මතක නෙමේ කෙනා. මෙයාගේ නම සහ තනතුර තාම අපිට සීරියස් එකේ දැනගන්න හම්බුනේ නැහැ. මොහු තවදුරටත් වේරායගේ මරණය සම්බන්ධ තොරතුරු එකතු කරමින් තමයි ඉන්නේ. මෙයාට වඩා තත්ත්වෙන් ඉහළ නිලධාරියෙක් තමයි මෙයාට වැඩ පවරන්නේ. ඉතින් මෙයාලා දැනට සොයාගෙන තියෙන තොරතුරු වලට අනුව විද්‍යාඥයෙක් ගැන ටිකක් අමුතු CCTV දර්ශන, ඒ වගේම ඉදාර පුද්ගලික හෙලිකොප්ටර් එකේ ගිය කෙනාගේ නම මෙයාලා හොයාගෙන තියෙන විදිහට ඒවන්ස් 1984න් පස්සේ ප්‍රසිද්ධිය ඉඳලා තියෙන මෙයා කලාතුරකින් තමයි. අවුරුදු 42ක් තිස්සේ ඔහු ගැන කිසිම දෙයක ලියවිලා නැහැ. ඒ වගේම ඒවන්ස් අර හෙලිකොප්ටර් එකේ යද්දිත් මෙයාලා ෆලෝ කරලා තියෙනවා. ඒත් ඇට්ලාන්ටික් සාගරයේදී සැටලයිට් එකේ දෝෂයක් නිසා ඔහුව මිස් වෙලා තියෙනවා. තවත් දෙයක් කියනවා නම් මෙයාලා හොයාගෙන තියෙනවා බයිසිකල් හෙල්මට් එකක් වගේ අයිටම් එකක්. ඒ හොයාගෙන තියෙන්නේ සියදිවි නසාගත්ත හැම භෞතික විද්‍යාඥයෙක්ගේම නිවසේ තිබිලා. එතකොට දැන් ජින් ගිහින් තියෙනවා සියදිවි නසාගත්ත වේරායගේ අම්මව බලන්න. ඒ වගේම විස්තර කතා කරන්න. මෙතනදී වේරායගේ අම්මා නම් කියන්නේ වේරාය සියදිවි නසා ගන්න කලින් එයා මොකක්ද ගැන සිත්තවුලෙන් හිටියේ. ඒත් එයා මට ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. එයා ඒ කාලේ කරපු එකම දේ තමයි වීඩියෝ ගේම්. ඔහොම තමයි වේරායගේ අම්මා කියන්නේ. මේ වීඩියෝ ගේම් එක මොකක්ද කියලා දැනගන්න ජින්ටත් ඕනි වෙනවා. වේරාය ඒ වෙනකොට සෙල්ලම් කරලා තියෙන්නේ මම අර කලින් කිව්වේ හෙල්මට් එකක් වගේ අයිටම් එකෙන්ම තමයි. එතකොට මේ කෑල්ලට අමතරව වෙනත් කිසිම දෙයක් නැහැ. වේරායගේ අම්මගෙන් මේ හෙල්මට් එක ඉල්ලගෙන මේ ගෙදරින් යන්න හදද්දි ජින් දකිනවා පරණ ෆොටෝ එකක්. ඒ වේරායගේ අම්මගේ තරුණ කාලේ ෆොටෝ එකක්ලු. ඉතින් මේ ෆොටෝ එක දැක්කම පස්සේ තමයි අපිට තේරෙන්නේ මේ ඉන්නේ යේවෙන්ජිමයි කියලා. එයා දැන් වයසයි. ඒ වගේම යේවෙන්ජිට හිටපු එකම දුව තමයි සියදිවි නසාගත්ත වේරාය. ඒත් එක්කම අපි අතීතයට නැත්තම් යේවෙන්ජිගේ තරුණ කාලයට එකයි යනවා. මෙතන වැඩ කළාට යේවෙන්ජි තාමත් දන්නේ නැහැ මේ කණ්ඩාංගමකින් සංඥා සම්ප්‍රේෂණය කරන්නේ කොහාටද කියලා. ඔහොම දවසක් යේවෙන්ජිගේ ඇස් ඉදිරිපිටදීම මෙයාලා සංඥා සම්ප්‍රේෂණය කරනවා. ඉතින් මේ සංඥා සම්ප්‍රේෂණය නිසා ඇදීන කුරුල්ලෝ, ඒ වගේම කුඩා පියාඹන සත්තු මේ ඔක්කොමල්ලා මිය යනවා. මේ වෙලාවෙත් ප්‍රධාන නිලධාරීන්ගෙන් යේවෙන්ජි අහන්නේ ඔයාලගේ ඉලක්කය මොකක්ද කියලා. ඒත් එක්කම කතාවේ ප්‍රේම එක වර්තමානයට. ජින් ඒ වෙනකොට ගෙදර ගිහින් තමයි ඉන්නේ. ජින්ට මතක් වෙනවා සියදිවි නසාගත්ත වේරායගේ ගෙදරින් ගෙනාපු වේරාය සෙල්ලම් කරා කියපු වීඩියෝ ගේම් එක. ආයමත් කුතුහලෙන් මේ මොන වගේ ගේම් එකක් වෙන්නේ නැද්ද කියලා හිතපු අය ඒක දාගෙනම බලනවා. ඉතින් හිතා ගන්නවත් බැරි විදිහට ඒක දාගත්ත ගමන් වෙන්නේ මෙන්න මේ දේ තමයි. මෙන්න මේක තමයි මේ අරුම පුදුම ගේම් එකේදී ජින්ට හම්බෙන පළවෙනි මට්ටම. ඉතින් මේක ඇත්තටම ගේම් එකක්ද නැත්නම් වෙන අයලුන් ඉන්න වෙනත්ම ලෝකයක්ද? අපි යමුකෝ සීරියස් එකේ ඉස්සරහට. ජින්ට තාමත් මේ ගැන හිතාගන්න බැරුම් තමයි ඉන්නේ. මොකද මෙතනදී සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන පෘථිවිය වගේම කාලගුණික වෙනස් වීම, ඒ කියන්නේ රස්නේ, සුළඟ වගේ දේවලුත් දැනෙන්න ගන්නවා. ඒ වගේම මෙහෙට ගැළපෙන ආකාරයට ජින්ගේ ඇඳුමත් වෙනස් වෙලා තියෙනවා. තනිකරම මේක නම් සුපිරියක් කියලා ඔයාලට ඉස්සරහට තේරෙයි. හරි, දැන් මෙතනදී වෙන්නේ මෙතන ලොකු ගොඩනැගිල්ලකුත් තියෙනවා. ඉතින් මේ ගොඩනැගිල්ල මේ වගේ පහළ තැනක ඉඳන් සම්පූර්ණ සූර්යයා ටිකෙන් ටික පායන්න ගන්නවා. ටික වෙලාවක් පුදුමයෙන් බලන් හිටියත් ජින්ට දැන් මේකේ රස්නේ ඉවස ගන්න අමාරුයි. ඉතින් ඒ වෙලාවෙදිම ජින් දකිනවා කලින් මේ වගේ දෙයක් නිසා විනාශ වෙච්ච මිනිහෙක්. කොහොම හරි මෙතන දැඩි රස්නේ සුළඟුත් එක්ක ඔහුගේ ඇස් විවෘත වෙන්න ගන්නවා. ඒ නිසා බය වුණු ජින් පුළුවන් ඉක්මනටම හෙල්මට් එකක් වගේ මේ අයිටම් එක ගලවලා දානවා. අපිට සීරියස් එකේ මුලිනුත් හම්බුනානේ මේ කෙනා. එයාගේ නම තමයි ක්ලෑරන්ස්. මෙයා නම් කියන්නේ
විද්‍යාඥයන්ට සිද්ධ වෙන හැම අමුතු දෙයක්ම වැදගත්. ඒ නිසා මේ විද්‍යාඥයන්ට වෙන හැම අමුතු දෙයකටම සම්බන්ධ ඕනම කෙනෙක්ව වැදගත් කියලා. එතා ඔහුට නාඳුරන කෙල්ලෙක් ඇවිත් කිව්වනේ හෙට මධ්‍යම රාත්‍රියට එළියට ගිහින් අහස දිහා බලන්න. විශ්වයට කවදාරි හැක් ගහලා තියෙනවද? ඔන්න ඔහම කියලා. ඉතින් ඔන්න ඒ දවස තමයි අද. ඔකී එයාගේ හොඳම යාළුවෙක් වෙච්ච සෝල්වත් එක්කරගෙන යනවා. මොනවා කරන්නත් ඔකීට තව ඉතුරු වෙලා තියෙන්නේ පැය 10කුත් විනාඩි 38කුත් තප්පර ගානකුත් විතරයි. මේ වෙලාවේදී තමයි ඔකී සෝල්ට කියන්නේ එයා මට මැදියම් රැයේ අහස දිහා බලන්න කියලා මට මේ බොක්ස් එකක් දුන්නා කියලා. තවත් මැදියම් රැයට තියෙන්නේ විනාඩි 2ක් වගේ සුළු කාලයක් විතරයි. කතාව ආයෙමත් අතීතයට. ප්‍රධාන ඉංජිනේරුවරුන්ගේ උපදේශ මත මෙයාලා තීරණය කළා තියෙනවා ඊවෙන්ජි කරන් යන වැඩ සුපිරි හින්දා මේ රතු වෙරළ ව්‍යාපෘතිය ඇත්තම තොරතුරු ඊවෙන්ජියට කියන්න. කතාවේ වර්තමානයේ දැන් නම් වෙලාව හරියටම මධ්‍යම රාත්‍රී 12යි. ඔගේ පුදුමාකාර දෙයක් දකින්නවා. ඒ අතර ඊවෙන්ජි දැනගන්නවා රතු වෙරළ ව්‍යාපෘතිය කියන්නේ ආයුධ හත්ත තබන එකක් නෙමෙයි. ඒක කිසියම් සංනිවේදනයක් ගැන කියන එකක් කියලා. එහෙම තමයි මේ ප්‍රධාන ඉංජිනේරුවන් නම් ඊවෙන්ජිට කියන්නේ. ඒත් එක්කම ඔගී සහ සෝල් දකින්නේ මෙන්න මේ දේ තමයි. ඔකී කියනවා මට විශ්වය ඇස් ගසනවා පේනවා කියලා. ඒ වගේම මේක දැකපු අනිත් අයටත් හිතා ගන්න බෑ මේ මොකද වෙන්නේ යන්නේ කියලා. ප්‍රධාන වශයෙන් මේක දකින්නේ මෙන්න මේ අය තමයි. ඔය අතරේ සෝල්ට දෙයක් මතක් වෙලා එයා කියනවා මේක නිකන් ඇස් ගහිල්ලක් නෙමෙයි මේක කෝඩ් එකක් කියලා. ඒ අතර ඊවෙන්ජිට දැනගන්න හම්බෙනවා රතු වෙරළ ව්‍යාපෘතියේ අරමුණ. ඒකේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙන්නේ සංනිවේදනය. ඒ කියන්නේ ලෝකයෙන් පිට ඕනම කෙනෙක් එක්ක. දැන් සෝල් කියන්නේ කොහොම හරි සෝල් කියන මේ අංක වෙන්නේ ඔගීට පේන මේ ටයිම් කැල්කියුලේෂන් එකම තමයි. කොටින්ම කිව්වොත් මේ තප්පර අඩුවීම් පවා සෝල් ඒ විදිහටම කියනවා. ඔන්න ඔහම තමයි ත්‍රිවඩි ප්‍රොබ්ලම් පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ අවසානය. ඉතින් මේ සීරීස් එකේ ඊළඟ කොටස් වලින් අපිට මේ දේවල් බලාගන්න පුළුවන් වේවි. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ සුපිරි සීරීස් එක තවත් ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකත් එක්ක අපි ආයෙමත් හමු වෙමු.